වැටෙන එක පරාජයක්ද? නෑ පුතා. නැවත නැගිටින්න උත්සාහ නොකිරීම තමයි පරාජයක් විදිහට අපි දකින්නේ. ඔබ යම් දවසක ඔබේ රැකියාව තුල ඔබ කරන ඕනෑම කටයුත්තක් තුල ඔබ පල්ලෙහාට වැටුණොත් එහෙම වෙන්න පුළුවන්. යම් අවස්ථාවක ඔබ පල්ලෙහාට ගියොත් ඔබ පරාජය වෙලාද? නෑ. ඔබ නැවත නැගිටින්න උත්සාහ කළ යුතුයි. නැවත නැගිටින්න උත්සාහ නොකරොත් අන්න ඔබ නියත වශයෙන්ම පරාජිතයි. ඒක නිසා ඔබ ඔබේ ජීවිතය ආරම්භ කරන පළවෙනි අවස්ථාව, ඔබ ජීවිතේ නැගිටින්න තීරණය කරන පළවෙනි අවස්ථාව තමයි ඔබේ ජයග්‍රහණයේ පළවෙනි අවස්ථාව. මේ පැන්සල, මේක පැන්සලක් කියලා හිතමු. මම ඔයාගෙන් අහනවා මේ පැන්සලේ වටිනාකම කීයද? ඔයා මට කියයි සර් ඕක රුපියල් 30ක් 20ක් 30ක් අතර ගාණක් වෙයි. 30යි කියමුකෝ. පුතේ මේ පැන්සල මන් දෙතුන් වතාවක් බිම දාලා නැවත ගන්නවා. නැවත අරගෙන අහනවා පුතේ මේ පැන්සල කීයද? ඔයා මට අර උත්තරේම දෙයි සර් රුපියල් 30යිනේ. අපේ ජීවිතෙත් ඒ වගේ. අපි වැටෙනවා, නැවත නැගිටිනවා, වැටෙනවා, ආය නැගිටිනවා. ඔබේ වටිනාකම අඩු වෙනවද? නෑ, වටිනාකම අඩු වෙන්නේ නෑ. ඒක නිසා මිනිස්සෙක් පරාජිතයෙක් බවට පත් වෙන්නේ නැවත නැගිටින්න උත්සාහ නොකරොත් විතරයි. ඔබ ඔබේ ළමා කාලයට පොඩ්ඩක් ඔළුව අරගෙන ගියොත්, ඔබේ ළමා කාලයට ඔළුව අරගෙන ගියොත්, ඔබ කල්පනා කරලා බැලුවොත් එහෙම අවුරුදු එකහමාරක් වෙන ළමයට අනිත් මිනිස්සු වටා පිටාවෙන් යනවා බලාගෙන ඉඳලා මේ ලෝකෙ දකින්නේ ගෙදර මිනිස්සු ටික තමන් ළඟින් එහාට මෙහාට යනවා බලන් ඉඳලා මේ පොඩි එකාට ඕන වෙන්නේ මටත් ඇවිදින්න ඕන කොහොම හරි. ඒ පොඩි එකා වැටෙන වාර අනන්තයි අප්‍රමාණයි. අනන්තයි අප්‍රමාණයි. හැබැයි ඒ පොඩි එකා තමන්ගේ උත්සාහය අතෑරියේ නෑ. එකම අරමුණක මොන දේ වුණත් කමක් නෑ. මම නැගිටිනවා. වෙන මුකුත් හිතේ නෑ. කන්න දුන්නත් එකයි නැතත් එකයි, දුන්න නැත්නම් අඬනවා එච්චරයි. නැගිටලා කොහොම හරි වැටි නැගිටපු කෙනෙක් තමයි ඔයා. ඒක නිසා වැටෙනවා කියන එක ඔයාට නුහුරු කාරණයක් නෙවෙයි. හැබැයි නැගිටිනවා කියන එකත් ඔයාට හුරු නැති කාරණයක් නෙවෙයි. ඒක නිසා ජීවිතේ යම් පහළ යාම් තියෙන්න පුළුවන්. නමුත් ඔබ ඒව එච්චර නොතකා තමන්ගෙන් ඒ පල්ලෙහාට යන්න හේතු ටික මොනවද කියලා බලලා ඔබ ඉස්සරහට යන එක තමයි අත්‍යවශ්‍යම කළ යුතු කාරණේ. එහෙනම් ඔබට ජය වේවා.